තෙරුවන් සරණයි දරුවනි. අද අපි බලාපොරොත්තු වෙනවා 2026 අවුරුද්දේ දෙවෙනි වාර විභාගයේ සඳහා මේ දවස්වල 6 පන්ති ඉඳලා 11 පන්තියේ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලොකු උනන්දුවකින් කටයුතු කරනවා. ඒ වගේම සූදානම් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න පත්‍රයක ආකෘතියක් ඔබට ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව පොඩි සාකච්ඡාවක් කිරීමට. ඉතින් 2026 පළවෙනි වාර විභාගයේ පාසල් මට්ටමින් පවත්වලා දැන් දෙවෙනි වාර විභාගයේ සමහර පළාත්වල පළාත් මට්ටමින් සහ කලාප මට්ටමින් පවත්වනවා. ඉතින් ඒ නිසා අද මම බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාටම ඊටාම සරලව මේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන ආකාරය පිළිබඳව පොඩි විස්තරයක් සාකච්ඡා කරන්න. ඉතින් දහම් එළිය බලන අපේ දරුවෝ නිතර අපිට පණිවිඩ වෙනවා මේ සැරේත් විභාග පටන් ගන්න කියලා. ඉතින් මේ පාඩම අවසානයේදී මම මේ පිළිබඳව ඔබට පණිවිඩයකුත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මුලින්ම ඔබට හම්බ වෙන්නේ කෙටි ප්‍රශ්න 40ක්. කෙටි ප්‍රශ්න 40ේදී මේකට පාඩම් විදිහට එකතු වෙන්න නියමිතව තිබෙන්නේ 7 පාඩම ඉඳලා 15 හෝ 16 දක්වා පාඩම් ටික තමයි එකතු වෙන්නේ. ඉතින් 7 පාඩම දක්වා තමයි පළවෙනි වාරයට තිබෙන්නේ. දෙවෙනි වාරයට මේ 7 වෙනි පාඩමේ ඉඳලා 15 හෝ 16 දක්වා. ඉතින් 16ත් වැඩිපුර ටිකක් බලා ගන්න පාසල් වල මේ දවස්වල මේක කරලා ආවරණය කරලායි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒට ගැළපෙන ප්‍රශ්න ටිකක් තමයි අපි දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දරුවනි විශේෂයෙන් මතක තියාගන්න ඕන කරනවා ඔබ හැමදෙනාම මේ 10 පන්තියේ පොත ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න ඕන. 10 පන්තියේ සමහර විට ප්‍රශ්න කීපයක් ඔබට එකතු වෙන්න ඉඩ තියෙනවා. 10 පන්තියේ ප්‍රශ්න කීපයක් එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයේ මුලින්ම බොහොම සරල ප්‍රශ්න ටිකක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට පේනවා ඇති බුදුදහමට අයත් මූලික කරුණු ගෙනහැර දක්වන විවිධ සූත්‍ර ඇසුරින් සිව්සස් දහම් විස්තර කරන සූත්‍රය වන්නේ. මේ සූත්‍ර ගොඩක් තියෙනවා. නමුත් ඉතින් ඔබට පෙළ පොතේ උගන්වන සූත්‍රය ගැන නෙමෙයි අහන්නේ. සිව්සස් කියන්නේ චතුරාර්ය සත්‍ය. ඉතින් ඔබ මම මේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තට මේ උත්තර කියලා දෙන්න නෙවෙයි. මේ ගැන උත්තර ටික ඔබ දැන් හොයන්න ඕන. හොයපුවාම ඔබට මතකයේ අලුත් වෙනවා. ඔබේ පාඩම අලුත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන්කම ලැබෙනවා තව තවත් මේ කරුණු මතක තියාගන්න පහසු වෙනවා. ඉතින් බලමු අපි ප්‍රශ්න කීපය. දෙවෙනි එක බුද්ධත්වය අවබෝධ කරගත් තමන් වහන්සේට සෙවන ලබා දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් පෙන්눔 කරන්නේ නැත්තම් දැක්වූයේ කරුණා ගුණය, කළගුණ සැලකීම, අසරණ සරණ ගුණය, මුදිතා ගුණයයි. දැන් මේක ඔබට කියපු ගමන්ම තේරෙනවා. ඉතින් එකක් දෙක උත්තරත් අපි සාකච්ඡා කරමු. ඊළඟට දැන් අද මේක තියෙන්නේ මේ කළගුණ සැලකීම තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නය අප විසින් භික්ෂුන් වහන්සේලාගේ ජීවිත පවත්වාගෙන යාමට කරුණු 4කින් උපකාර කරනු ලැබේ. එම කරුණු ධර්මයේ හඳුන්වන්නේ සිව් සංගරාව, සිව් බඹ විහෙරණ, සිව් පසය, සිව් සස්. මේ වචන ඔක්කොම සිව් කියලා තියෙන 4නේ. ඉතින් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට සලකන කාරණා 4 ගිහියන් විසින් මොනවාද කියන එක ඔබ දැන් දැනුමින්ම තේරුම් ගන්න ඕන, පැහැදිලි කර ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට 4 පුජ්‍යලයා නිර්මාණය වී ඇත්තේ කොටස් 5ක එකතු වෙනි. එම කරුණු ධර්මයේ හැඳින්වෙන්නේ කිනම් නමකින්ද? කොටස් 5. පුජ්‍යලයා නිර්මාණය වෙලා තියෙන කොටස් 5 මොනවද කියලා අහන්නේ. අපි දන්නවා ඒකට උත්තරේ බොහොම ලේසි. පංචස්කන්ධයනේ. ඊළඟට 5 සීලේ ප්‍රභේද අතර ගිහියාගේ නිත්‍ය සීලය ගැන දක්වා ඇත්තේ. නිත්‍ය සීලය කියන්නේ මොකේදද කියලා මේ අහන්නේ. ඒකට තව නමකින් තමයි මේ කියන්නේ. එතකොට කෙලින්ම පංචශීලය කියලා මෙතන කියන්නේත් නැහැ. නිත්‍ය සීලය, පංචශීලය කියන නම් කීපේ මතක තියාගත්තා නම් මේ උත්තරේ ඔබට හොයන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට 6 ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෙදා දැක්වෙන නිවැරදි ක්‍රමය අනිත්‍ය දුක්ඛ අනාත්ම ඡන්ද චිත්ත විරිය ප්‍රඥා සීල සමාධි කාම භව විභව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදෙනවනේ. ඒක ගැන ඔබ අහලා තියෙනවා. ප්‍රඥා සීල සමාධි පළවෙනි දෙක ප්‍රඥා, ඊළඟ 3 සීල, ඊළඟ 3 සමාධි. ඔය විදිහට තමයි බෙදෙන්නේ. ඊළඟට 7 මහලු වූ පසු
මසුන් නැති විලක් දෙස බලා සිටින කොස්වා ලිහිණියක් උපමා කර ඇති ධම්මපද ගාථාව කුමක්ද? නයිවේරේන වීරාණි අත්තනාව කතම් පාපං. ඒ වගේම සුකරාණි අසාධූනි. ඊළඟට අචරිත්වා බ්‍රහ්මචර්යං. මේකෙන් මොකද්ද කියලා අහන්නේ. එතකොට ඔබට ඒ ධම්මපදයේ ගාථා ටිකේ තේරුම බලාගෙන මුල් පදේ මතක තිබුණා නම් මේකට උත්තරයක් සපයන්න පුළුවන්. ඊළඟට 8 ඔබ වහන්සේ පැවිදුවේ කවරකු උදෙසාද? මම ඔබ වහන්සේගේ ගුරුවරයා කවරෙක්ද? කාගේ දහමක්ද ඔබ වහන්සේ රුචි කරන්නේ කියලා මෙහෙම ඇහුවනේ අස්සජි හාමුදුරන්ගෙන්. කවුද ඇහුවේ? අර පරිබ්‍රාජකයෝ දෙන්නෙක්. ඒ දෙන්නගෙන් කවුද මෙහෙම ඇහුවේ කියලායි මේ අහන්නේ. ඊළඟට 9 බුදුරජාණන් වහන්සේ මුවන්ගේ අභය භූමිය බවට පත්ව තිබූ බරණැස ඉසිපතන මිගදාය වස් වැසුවේ කිනම් වස් කාලයකද? පළවෙනි වස් කාලේ 2 3 8 ওই විදිහට දක්වලා තියෙනවා. ඉතින් අපිට මතකයි වස් කාලේ ආරම්භ වෙන්නේ බරණැස ඉසිපතනාරාමෙන්නේ. එහෙනම් ඒකට උත්තරය බොහොම සරලයි, ඔබට තේරුම් ගන්න පුළුවන්. පළවෙනි වස් කාලේ තමයි. බුදුරජාණන් වහන්සේ විසින් ජීවකඹ වනයේදී දේශනා කළ සූත්‍රය. දැන් අර පරිසරය සහ බුදුදහම කියන පාඩමට අදාළව මෙන්න මේ කාරණා හිතේ තියාගන්න. මේ මෑතක ඔබට ඉවර කරපු පාඩම් විදිහටයි සැලකෙන්නේ. අවසාන හරිය තියෙන පාඩමක්. ඊළඟට 11 බුදුන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්‍රයේදී රෝග වැළඳීමට හේතු වන කරුණු දේශනා කළා. එසේ දේශනා කළ කරුණු ගණන කීයද? සංඛ්‍යාත්මක වහන්නේ ගාන කීයද කියලා. ඊළඟට 12 සතුන් කෙරෙහි කිසිදු දයාවක් අනුකම්පාවක් නොමැතිව ප්‍රාණඝාතයේ යෙදුණු අය කොහොමද ඉපදෙන්නේ? අල්පේශාක්‍යවද, විරූපීවද, අඩු ආයුෂෙන් මැරෙනවද? ඊළඟට රෝගී වෙලා ඉපදෙනවද කියලා අහන්නේ. මේ කර්මය කියන පාඩමට අදාළවයි මේ ප්‍රශ්නේ තියෙන. අර සුබ මානවකයා ඇසු ප්‍රශ්න ටික තමයි මෙතන ඔබට දක්වලා තිබෙන්නේ. ඊළඟට කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසය හඳුන්වන නම. මේක 10 පන්තියේදීත් ඔබ ඉගෙන ගත්තා, 11 පන්තියේත් ඉගෙන ගත්තා. එතකොට මේක දැන් ඔබට බොහොම හුරු පුරුදු කරුණක් වෙලා තියෙන්න ඕන. බුදු කුරු දම් ලෙස හඳුන්වන්නේ මේක 6 වෙනි 7 වෙනි පාඩම් වල තියෙන බුදු කුරු දම් කියන්නේ මොනවද කියලා. බුද්ධ අංකුරයක් විදිහ නැත්තම් බුද්ධත්වයේ පතාගෙන තුන්තරා බෝධියම පතාගෙන කරනු ලබන වීරයන්, එහෙම නැත්තම් පුරනු ලබන පාරමිතාවන් ගැනයි කියවන්නේ. එහෙමනම් මේකට උත්තරය දස පාරමිතා. ඊළඟට අප ඉගෙනගෙන ඇති පරිදි කර්මය ලෙස හැඳින්වෙන්නේ. කර්මය කියන්නේ මොකක්ද කියන එක. දැන් අර පාඩයක් තිබුණානේ පොතේ වරහන් කරලා. ඒක මතක තියාගන්නට ඕන. කර්මය ගැන නිර්වචනේ පාඩම් කරගන්න වෙනම ලියලා තියාගන්න. නිර්වචන ටික වෙනම පාඩම් කරන්න. භාවනාව ගැන තියෙනවා, කර්මය ගැන තියෙනවා, තව ගොඩක් තියෙනවනේ. පාලි වාක්‍ය කීපයක් තියෙනවනේ. ඒ ටික පාඩම් කරගන්න. ඊළඟට සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳව මනවින් විග්‍රහ කරන සූත්‍ර දේශනාවක් වන්නේ සිතීමේ විමසීමේ නිදහස. මේක අර සූත්‍ර ධර්ම පාඩම් වලට එනකොට ඒක වෙනමම ඔබට උගන්වනු ලබනවා පාසලේ. සිතීම විමසීම ගැන තියෙන ප්‍රධානම සූත්‍රය තමයි මේ කාලාමයන්ට දේශනා කරපු සූත්‍රය. ඒතකොට කාලාමයන්ගේ ගමේ නම, ප්‍රදේශයේ නමින්ම, මේ මිනිස්සුන්ගේ නමින් මේ සූත්‍රය හැඳින්වුවා කාලාම සූත්‍රය කියලා. ඊළඟට 17 දුක්ඛ සත්‍ය තුල පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියන්නේ කැමැති දේ නොලැබීම, මානසික පීඩාවන්ට පත් වීම, අකමැති පුජ්‍යලයන් හා එකතු වීම, ප්‍රියංගෙන් වෙන්වීම. අර දුක් 8ක් තියෙනෝනේ. සාමාන්‍ය දුක්ඛ කියන එක බෙදෙන ප්‍රධාන කොටස් 8න් මේ අහන්නේ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියන්නේ මොකක්ද කියලා. ඒක ඔබට මේ pāli වචනේ බලලා සිංහල වචනේ බලනකොටම තේරෙනවා. කුසල කර්ම හේතු කොටගෙන ප්‍රතිසන්ද සිතක් පහළ වීම හේතුඵලවාදයේ උගන්වන්නේ කොහොමද කියලා අහන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, භව පත්‍ය ජාති, විඥාන පත්‍ය නාම රූපං. දැන් පටිච්චසමුප්පාදයට මේ අවසාන වාරේ තිබුණු පාඩම, දෙවෙනි වාරේ තිබුණු පාඩමක්නේ. ඒ නිසා ඔබට ඒකත් හොඳට මතක ඇති කියලා අපි හිතනවා. පටිච්චසමුප්පාදේ 10 දී ටිකක් උගන්වනවා. 11 පන්තියේ මේ pāli වචනත් එක්කම වගුවක් ගහලා ඔබට උගන්වනු ලබනවා. 19 පුජ්‍යල විෂමතා පැහැදිලි කරන සූත්‍රයක්, චුල්ලකම්ම විභංග සූත්‍රය. ඒ පුජ්‍යල විෂමතාවයට හේතු වෙන කරුණු කීයක් අහනවද කියලා. විෂමතාවය ගැන සාකච්ඡා කරන කරුණු
සුභමානවකයා කීයක් අහනවද කියලා මෙතන සඳහන් වෙන්නේ. ඒවට දීපු උත්තර බුදුහාඳුරන්ගේ එහා පැත්තෙන් දක්වලා තිබෙනවා. ඒකත් ඔබට වගුවක් වශයෙන් දැක ගන්න පුළුවන්කම තිබෙනවා. 20 ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති යන පාඩේ තේරුම. මේක පටිච්චසමුප්පාදයට අදාළ පාඩමක් ප්‍රශ්නයක්. එතකොට මේ පාඩමේ තියෙන ප්‍රශ්නයක් විදිහටයි මේ සලකන්නේ. සරල සූත්‍රයක් විදිහට ලියන තැන මෙන්න මේ වචනේ දැක්වලා තිබෙනවා. ඊළඟ 21 අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජ්‍යයට ඉගැන්වූ බුද්ධ දේශනාවන්. දැන් අර යේ ධම්මා හේතුප්පවා කියන එකෙන් මේ අස්සජි හාමුදුරුවෝ මූලික වශයෙන් ඉගැන්වූ ප්‍රධාන ධර්ම සංකල්පය මොකක්ද කියලා මේ අහන්නේ. ප්‍රධාන තේමාව මොකක්ද? එතකොට 22 පංච උපාදානස්කන්ධයේ සංස්කාර උපමා කර ඇත්තේ මිරිඟුවකට, කෙසෙල් කඳකට, දිය බුබුලකට, මායාවකට. මේක තිබුණානේ අර පංචස්කන්ධ විග්‍රහය කියන එකෙත් තියෙනවා. මේ භාවනාව පාඩමෙත් මේ ද්විදර්ශනා භාවනාවටත් මේක කරුණක් වශයෙන් ඔබට දැන් මතකේ තියාගන්න පුළුවන්කම තිබෙනවා. 23 සබ්බකාය මහරහතන් වහන්සේ නායකත්වයේ දුන් ධම්ම සංගායනාව වන්නේ ධර්ම සංගායනාවලට ප්‍රධානත්වය දීපු හාමුදුරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. අර ප්‍රධාන ධර්ම සංගායනා 3ට ඒ හාමුදුරුවන්ගේ නමත් මතක තියාගෙන කීවෙනි සංගායනාවද කියන එක සිහිය තියාගන්නට ඕන. අභිධර්ම පිටකයේ අන්තර්ගත කතාවත්තු ප්‍රකරණය නම් ග්‍රන්ථය රචනා කළේ මහා කාශ්‍යපාණි යස තෙරුන් ආනන්ද තෙරුන් වහන්සේ මොග්ගලී පුත්ත තෙරුන් වහන්සේ. මෙන්න මේ උත්තර ධර්ම සංගායනා පාඩමට අදාළව ඔබට තිබෙනවා. ධර්ම සංගායනා පාඩමත් මේ දෙවෙනි වාරයේ පාඩමක් විදිහටයි තියෙන්නේ. දෙවෙනි වාරයේ අවසාන පාඩම වාගේ. එතකොට ඒක ගැනත් කරුණු ටිකක් හොයලා බලන්න ඕන. ඊළඟට 25 බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේට තනවා පූජා කරන ලද ආරාමය බිම්බිසාර රජතුමා ආරාමය මොකද්ද කියලා අහන්නේ. එතකොට ජේතවනයේ පූර්වාරාමයේ කාලකාරාමයේ වේළුවනාරාමයේ පළවෙනි බුද්ධ ශාසනය උගන්වන පළවෙනිම මේ ආරාමයේ ගැන තමයි මේ කතා කරන්නේ. පළවෙනි ආරාමය මොකද්ද කියලා අහන්නේ. එතකොට මේ පළවෙනි ආරාමයේ තමයි බිම්බිසාර රජුරු පූජා කරපු පන්සල. ඊළඟට ඡන්ද දෝෂ මෝහ බය මෝහ යන ධර්ම කරුණු නිතර කිනම් නමකින් හඳුන්වනවාද? සතර කර්ම ක්ලේශ නමින් හඳුන්වනවා. ඒ වගේම සතර අගතිය නමින් හඳුන්වනවා. සතර සංග්‍රහ වස්තු නමින් හඳුන්වනවා. සතර සතිපට්ඨාන නමින් හඳුන්වනවා. ඒක ඡන්ද දේශ බය මෝහ මෙන්න මේ හතර වැටෙන්නේ මේකෙන් මොකේටද කියලා යහන්නේ. ඊළඟට මහින්දාගමනයේ සිදුවේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර කීයකට පස්සේද කියලා අහන්නේ. එතකොට 236 216 246 217 එහෙම තියෙනවා. ඒකත් ධර්ම සංගායනා පාඩමෙන් ඔබට ගන්න පුළුවන් උත්තරය. ඊළඟට දිවා රාත්‍රියේ පිං වැඩෙන පිංකමක් නොවන්නේ පිං වැඩෙන පිංකම් තියෙනවා පරිසරය කියන පාඩමේ. එතකොට මේවා දිවා රෑ පිං වැඩෙන පිංකම් ඒ දඬු පාලං ඇඳීම, ලිම් පොකුණු ඇඳීම, යාචකයන්ට කෑම දීම, මල් පළතුරු උයන් වැවීම. මේකෙන් 3ක් තියෙනවා දිවා රෑ පිං වැඩෙන පිංකම්. එකක් තමයි එහෙම නැත්නම් ඒක මොකද්ද කියලා මේ අහන්නේ. ඊළඟ 29 බුදුන් වහන්සේ උතුම් වෛද්‍යවරයෙක් යන අදහස ප්‍රකට වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් කියන වචනයක් තියෙනවා පොතේ වෙනම දක්වලා. ඒක මොකද්ද කියලා අහන්නේ. මානිවත් අභික්කම ආරෝග්‍ය පරමාලබ jigaccha පරමාරෝගා වෙජ්ජූපමෝ ජිනවරෝ. අන්න බලන්න එතකොට මොකද්ද උත්තරේ කියලා බලන්න. ආගමික ජීවිතයේ ඊටා අගනා අංගයක් වූ පිං පොතක් පවත්වාගෙන ගිය අපේ පරණ රජ කෙනෙක් ගැන අහන්නේ. පිං පොතක් පවත්වාගෙන ගිය දෙවන පෑතිස්ස දුටුගැමුණු වණ්ඩුකාභය පරාක්‍රම බාහු කියන මේ රජවරුන්ගෙන් කවුද කියලා අහන්නේ. ඔයාට මතකයි එක රජ කෙනෙක් මිය යන ආසන්න අවස්ථාවේදී සේවකයෝ යොදවලා ඒ පිං පොත කියවුවා කියලා අපි අහලා තිබෙනවා. ඊළඟට 31 ආගමික සහජීවනයේ යන්නට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. ආගමික සහජීවනය කියන පාඩමක් තියෙනවානේ. ඒකෙන් තියෙන උත්තරේ තෝරන්න ඕන. ඔවුනොවුන්ට තම තමන්ගේ ආගම් ඇදහිීමට සිරිත් විරිත් පවත්වාගෙන යාමට බාධා නොකිරීම, පාසලේ ධර්ම ශාලාව පල්ලියේ අවශ්‍යතා සඳහා ලබා දීම, අන්‍ය ආගමිකයන්ගේ උත්සවවලට බෞද්ධයන් සහභාගී වීම, බෞද්ධයන්ගේ උත්සව අන්‍ය ආගමිකයන් සහභාගී කරවීම. මේකෙන් මොකක්ද කියලා යහන්නේ. ඉතින් ඔබට මේක සාමාන්‍ය දැනීමෙන් උත්තරේ ගන්න පුළුවන්. සාමාන්‍ය ඵල සූත්‍රයේ කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ සිරගේක දුක් විඳින්නෙකු ලෙස
වනයක අතරමං වූවකු ලෙසයි ණයගැතියා ණයහිමියාට වහලෙකුමෙන් පවත්වන නිසයි රසයට ගිජුවෙකු ලෙසයි. දැන් බලන්න ඕක 10 පන්තියෙත් වෙනම උපමා ටිකක් තියෙනවා. අර ජලයට උපමා කරලා දැන් 11 පන්තියේ තමයි මේ විදිහේ උපමා තියෙන්නේ. ඒක ඔබ බලන්න ඕන. ඊළඟට ධර්මයේ සාරාංශයක් බඳු ධම්මපදයේ ආයත් වන්නේ සූත්‍ර පිටකයේ මොකේදද කොතෙන්ද කියලා අහන්නේ. මේක නම් 6 පන්තියේ නම් ඔබට පාඩම් මතක තියෙන නිකායක්නේ. මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය. ඉතින් බොහොම සරලයි මේකේ උත්තරේ. කුද්දක නිකායනේ. තමන්ගේ ජීවිතය ගැන නොසිතා මුළුමනින්ම පරිත්‍යාග කරමින් පෙරුම්දම් පිරීම හඳුන්වන්නේ පරිත්‍යාගය. ජීවිතය ගැන නොසිතා අන්න ඒක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. එතකොට මේ පාරමී මේ නම් හතරෙන් කෝකද අපි අහලා තියෙනවනේ බාහිර ධනය ගැන නොසිතා, ජීවිතය ගැන මේ වස්තුව ගැන නොසිතා, ඊළඟට තමන්ගේ ශරීර අංගෝපාංග ගැන, ශරීර අවයව ගැන නොසිතා, ඊළඟට ජීවිතය ගැනම නොසිතා පෙරුම් පිරීම කියලා අපි කොටස් 3කට බෙදලා තියෙනවානේ පාරමිතා කියන පාඩමින්. ඊළඟට 35 ආහාරේ මත්ඤ්‍යුතා. එතකොට යනුවෙන් ධර්මයේ හඳුන්වන්නේ ආහාරයේ පමණ දැන අනුභව කරන්න. ඊළඟට කපුටන්සේ ආහාර නොගත යුතු බව, සියලු රෝගයන් අතර කුසගින්න ප්‍රධානයි කියන එකයි. කුසගින්නේ සිටින්නවුන්ට දහම් 200 මේක සයන්න තියෙන්නේ දහම් වෙන්න ඕන. දහම් නොදෙසිය යුතුය යන්නයි. ඊළඟ 36 බෞද්ධ කර්ම සංකල්පයට අනුව ද්වේෂයෙන් තොරව කටයුතු කරන්නා ආබාධ රහිතව උපදී මහේශාක්‍යව වර්ණවත්ව මහා බොහෝගිය නැවතත්තර කර්මය කියන පාඩමේ. මොකද පාඩම් 8කින් විතර තමයි බොහෝ දුරට මෙතෙන්දි ප්‍රශ්න 40ක් හැදෙන්නේ. එතකොට එකම පාඩමෙන් ප්‍රශ්න කීපයකුත් එන්න පුළුවන්. ඒ වගේම අර එකේ ඉඳන් පාඩම් වලිමුත් සමහර තැන් වලින් පාඩම් අන්තර්ගත වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඉගෙනගෙන ඒ ටිකට විභාගේ ලියලානේ තියෙන්නේ. ඒ නිසා ඒ ටික ආයි බලන්නේ නැහැ කියලා, ජීවිතේට බලන්නේ නැහැ කියලා අතරින්ද කියන එක නෙවෙයි. ඒවත් ටිකක් උඩින් පල්ලින් බලන්න මතකයේ අලුත් කරගන්න. විභාගය කියන්නේ එහෙමයි. 37 මෙලෝ දියුණුවට හේතු වන කරුණු අතර අය නොයෙක්මවා වැය පවත්වා ගැනීම හඳුන්වන්නේ උත්තාන සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා, ආරක්ක සම්පදාර සූත්‍රයේ උගන්වනවනේ කරුණු 4ක්. ඒකෙන් කෝකද කියලා අහන්නේ. ව්‍යග්ගපජ සූත්‍රයෙන් මේ ටික උගන්වන්නේ. බුදුදහමට අනුව ධාර්මික ජීවනෝපායක් නොවන්නේ, ධාර්මික නොවන්නේ. සමහර අය මේ නොවන්නේ කියන එක හදිස්සියට බලන්නේ නැහැ. කෘෂිකර්මයේ, රාජ්‍ය සේවයේ, ආයුධ වෙළඳාම, දුනු ශිල්පය. මේකෙන් නොවන්නේ කියන්න ඕන බුදුදහමට අනුව ධාර්මික ජීවන උපාය, සල්ලි හම්බ කරන ක්‍රමයක් නොවන්නේ. ඒක ධාර්මික නොවන්නේ මොකද්ද කියලා මෙතනින් අහන්නේ. ඊළඟට 39 අන්‍යයන්ගේ සිත දැනගැනීමේ නුවණ ධර්මයේ හැඳින්වෙන්නේ පුබ්බේ නිවාසානුස්සතිය, පරිචිත්ත විඥානන, දිබ්බ චක්කු, චුතු උපපාත ඥානෙ. අනුන්ගේ සිත දැනීමේ නුවණ. මේක සාමාන්‍ය ව්‍යවහාරෙත් දන්නවා. ඔබට ඒත් පාඩම් තියෙනවා. ඊළඟට උගන්වනවා සිංහලවද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් තම දූ දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් කොටසට අයත් නොවන්නේ. අන්න දරුවන් දෙමාපියන් විසින් හොඳට මතක තියාගන්න ප්‍රශ්නේ කියනකොට වැදගත් වචන හොඳට සිහිය තියාගෙන තෝරගන්න නොවන්නේ කියලා අහන්නේ. හරි. ඊළඟට දෙවෙනි කොටසට යන් ඒකේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයිනේ. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. මේ ප්‍රශ්නේ ඇතුළු තව ප්‍රශ්න 4කට උත්තර ලියන්න තියෙන. ඒතර පළවෙනි ප්‍රශ්නෙට ලියන්න ඕන කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10ට ලියන්න ලකුණු 20ක් හම්බ වෙනවා. අපි මේ දහම්මෙලිය පාඩමේ තියෙනවා විනාඩි 10ට ලකුණු 20ක් කියන පාඩම යටතේ පාඩම් කීපයක් ඔබට එහෙම දාලා තියෙනවා. කෙටි ප්‍රශ්න එනෙව්වා. දැන් අපි ඉදිරියේදීත් ඔබලාට උපකාරයක් විදිහට මේ පාඩම් ටිකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සම්මන්ත්‍රණ කීපයක් විදිහට කරන්නේ. ඉතින් ඒවට එකතු වෙන්න කැමති දරුවෝ අපිට WhatsApp අංකයක් පණිවිඩයක් එවලා WhatsApp අංකයට පණිවිඩයක් එවලා ඒකට එකතු වෙන්න කියන එක මම මේ වෙලාවේ ඔබට සිහිපත් කරනවා. ඒ වගේම හොඳයි අපි දැන් බලමු දෙවෙනි කොටසටත් පොඩි අවධානයක් යොමු කරමු. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කයින් සිදු කරන අකුසල් 3 සඳහන් කරන්න ඕන. අකුසල් 3 සමහරට මේක අකුසල් 3න් දෙකක් ලියන්න කියන්න පුළුවනි. ඊළඟට දසමාර සේනාව නම් කරන්න. මේ 10ෙම එන්නේ නැහැ. කවදාකවත් එච්චර ලොකුවට දෙන්නේ නැහැ. මම මේ දුන්නේ වැඩිපුර අවධානය යොමු කරන්න ඕන නිසා. වැඩිපුර අවධානය යොමු කරන්න ඕන නිසා දසමාර සේනාවෙන් දෙකක් නම් කරන්න කියලා. සීල ශික්ෂාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3 නම් කරන්න.
සීල ශික්ෂාවට අයත් මාර්ගාංග 3ක් තියෙනවානේ. සම්මා වාචා හිම කියලා අන්න ඒව මේ අහන්නේ. සමවායෝ එව සාධු මේකේ අර්ථය ලියන්න. වචනයෙන් කරන අකුසල් 4 නම් කරන්න. ඒකෙන් දෙකක් දෙන්න පුළුවන්. මං වැඩිපුර එකක් දුන්නේ ඔබට තව ටිකක් හොඳට මේක බලා ගන්න පුළුවන්. එතකොට ඊළඟට 6 දාන පාරමිතා සඳහා උදාහරණ ජාතක කතා දෙකක් නම් කරන්න. උදාහරණ සඳහා ජාතක කතා දෙකක්. පොතේ පළවෙනියටම දක්වලා තියෙන ජාතක කතා 3ක්. ඉතින් ඔබට ඒකෙන් දෙකක් ලියන්නනේ තියෙන්නේ. ප්‍රඥාව ඇති කරගත්තු ක්‍රම 3 සඳහන් කරන්න. ක්‍රම 3ක් තියෙනවනේ. ප්‍රඥාව ලබා ගන්න. ඒකෙන් දෙකක් ලියන්න බොහෝ දුරට. ඉතින් සමහර විට මේ තුනම මන් දීලා තියෙන එකක් මොකටද අතාරින්නේ කෙටි සටහනක් එහෙම ලියා ගන්නකොට ඔබට මේ ටික ඒකට එකතු කරගන්න පුළුවන්. පරාභව සූත්‍රයේ දැක්වෙන පුජ්‍යලාගේ පිරීමට හේතු වෙන කරුණු දෙකක් ලියන්න. කරුණු ගොඩාක් තියෙනවනේ පරාභව සූත්‍රයේ උගන්වලා. ඒ වගේම දෙකක් අහන්නේ. ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය සඳහන් කරන්න. මොකද්ද ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියලා කියන්නේ? යමක් ආරම්භ කර පවත්වාගෙන යාමේදී ඇති කරගත යුතු වීර්යයේ ප්‍රභේද 3 නම් කරන්න. වීර්යයේ ප්‍රභේද 3ක් තියෙනවානේ. මේ ආරම්භක ධාතු කියලා. අන්න ඒ කොටස් 3 තමයි මෙතන අහන්නේ. ඒකෙන් දෙකක් විභාගෙට අහයි. නමුත් ඔබ කොටස් 3ම මතක තියාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය බුදු සිරිතේ අභියෝගාත්මක සිදුවීම් 4ක් කරුණු ලෙස සඳහන් කරන්න. විස්තර කරන්න කියන්නේ නැහැ. කරුණු වශයෙන් දක්වන්න කියලායි කියන්නේ. ඊළඟට කියනවා එම අභියෝග ජය ගැනීමේදී බුදුන් වහන්සේ පෙන්눔 කළ ගුණාංග 3ක් නම් කරන්න. ඊළඟ එම අභියෝග විසඳා ගැනීමට ක්‍රියාකලී කෙසේදයි පැහැදිලි කරන්න. දැන් බුදුරජාණන් මේක ගොඩාක් අය වරද්ද ගන්නව දරුවෝ. හොඳට මතක තියාගන්න සිදුහත් කුමාරයා මුහුණ දුන්න අභියෝග වෙනයි බුදු සිරිතේ අභියෝග වෙනයි. බෝසත් සිරිත වෙනයි බුදු සිරිත වෙනයි. බෝසත් සිරිත ඉගෙනන්නේ ඔය අයට 10 පන්තියේදී දැන් බුදු සිරිත උගන්වව 11 පන්තියේදී. ওই දෙක පොතේ නැත්තම් කඩදාසියක දෙපැත්තට ඉරි දෙක ඉරක් ගහලා දෙපැත්තට බෙදා ගන්න මේ බෝසත් සිරිතේ අභියෝගය මේ බුදු සිරිතේ අභියෝග කියලා. එතකොට ඔබට කවදාකවත් ඒක වරදින්නේ නැහැ. ඊළඟට ආර්ය සත්‍ය 4 නම් කරන්න. ආර්ය සත්‍ය 4 නම් කර. මේක නිවැරදිව නම් කරන්න ඕන. මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලාම තියෙන්න ඕන. ඊළඟට සම්මා වාචා යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. සම්මා වාචා කියන්නේ හොඳ වචන කතා කිරීම. මේක කෙටියෙන් පැහැදිලි කරන්න ඔබට පුළුවන්ිනේ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් ජීවිත කාලය තුළ සැනසීම උදා කරගත හැකි බව විස්තර කරන්න. හැක කියලා තියෙන්නේ ඒ විස්තර කරන්න. ඒක විස්තර කරන්න ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දුකේදී සැපේදී මැදගතිය, අන්තගාමී නොවීම, අත්කිලමතාණු යෝගයෙන් වෙන් වෙලා, කාමසිකල්ලිකාණින් වෙන් වෙලා මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම. ඉතින් එහි තිබෙනවනේ හැම එකක්ම හොඳට විස්තර කළා. දැන් සම්මා වාචා කියන එකම බලන්නකො යහපත් ජීවිතයක් සැනසීම උදා කරගන්න පුළුවන්නේ. හොඳ වචන කතා කිරීමෙන්. ඉතින් ඒ වාගේ ඒ කරුණු ටිකකුත් ගෙන හැර දක්වලා හොඳ උත්තරයක් ඔබට ලියන්න පුළුවන්කම තිබෙනවා. තංච කම්මං කතං සාධු යන ගාතාව සම්පූර්ණ කර ලියන්න ධම්මපදේ ගාතාවකුත් එන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ධම්මපදේ සාමාන්‍ය පෙළ විභාගයට නම් අනිවාර්යෙන් එනවා. මේ වාර විභාගයටත් එන්න ඉඩ කඩ තියෙනවා. එම ගාතාවේ තේරුම ලියන්න. ජීවිතය සාර්ථක කර ගැනීමට ධම්මපද දේශනාවන් කෙතෙක් දුරට අදාළ වේදයි විමසන්න. ධම්මපද ගාතාවන් පිළිබඳව ප්‍රශ්නයකට උත්තර ලියනකොට ධම්මපදයේ කියන පොතේ ඔබට පාඩම් ඕනම ගාතාවක් උදාහරණ වලට ගන්න පුළුවන්. 11 පන්තිව මෙහෙමයි 10 පන්තිව මෙහෙමයි කියලා වෙන් කරන්න දෙයක් නැහැ. හැම එකම උදාහරණ වලට ගන්න පුළුවනි. ඊළඟට සිංහල ගෘහපති පුත්‍රයාට ගෘහ ජීවිතයේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රය මොකද්ද? මේක නම් බොහොම සරලයිනේ. සිංහලෝවාද සූත්‍රයේ නියම සූත්‍ර දේශනාව දැක්වෙන අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කළ යුතු සමාජ කණ්ඩායම් 6 ලියන්න. සමාජ කණ්ඩායම් 6ක් තියෙනවා. ඒව ටික ලියන්න කියලා කියන්නේ මාපිය දූදරු ඊළඟට ගුරු ශිෂ්‍ය අන්න ඒ විදිහට දැක්වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තෙන් ඔබ ලියන්න උන දිශාවත් ලියුවොත් තමයි වඩා හොඳ. මාතා පිතා දිසා පුබ්බා කියන අර ගාතාව එහෙම තියෙනවානේ. ඒකෙන් එකතු කරලා දිශාවත් එකතු කරගෙන ඒ සමාජ කණ්ඩායම නම් කරන්න අංක 6ක් දාලා අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කිරීම තුළින් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීමට බුදුදහම පෙන්වා දී තිබේ. දැන් ගෘහ ජීවිතයක් කියන්නේ ගෙදර, ගෙවල් වල ජීවත් වෙන අයට.
ඒ අයට තමයි මේකේ යුතුයකම් ගොඩාක් තියෙන්නේ. පන්සලේ හාමුදුරන්ට තියෙන්නේ යුතුයකම් 6යි. අනික ඔක්කොම පහ ගන්න තියෙන්නේ ගිහි සමාජයට තමයි කරන්නේ. ගිහියෝ තමයි හාමුදුරන්ටත් උපස්ථාන කිරීම ආදී දක්වලා තියෙනවා. මව්පියන්ට දූ දරුවන්ට, ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට, ස්වාමියාට භාර්යාවට, යාළුවන්ට, හිතමිතුරන්ට ඔය වාගේ යුතුයකම් වගකීම් ටික හොඳට දක්වලා තිබෙන. ඒව ගැන හොඳ විස්තරයක් ලියන්න පුළුවන් ඔබට කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන. දෙවන හා තෙවන ධර්ම සංගායනා පැවැත්වූ ස්ථාන නම් කර මෙතන දෙකක් තියෙනවා. නිකම්ම ස්ථාන ලියාන යන්න එපා. අංග ලියන්න ඕන. පළවෙනි සංගායනාව. අංක 2 දාලා තෙවන සංගායනාව, දෙවන සංගායනාව කියලා එහෙම වෙනම ලියලා උත්තරේ ලියන්න ඕන. නිකම්ම නම් දෙක ලියන්න යන්න එපා. එහෙම වුණොත් උත්තරේ වැරදි. දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න. කරුණු කීපයක් අරගෙන ඒ කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න. ඒවට උත්තර ලකුණු හම්බ වෙනවා. ලකුණු 3ක් හම්බ වෙනවනේ. දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නකට බුදුදහමේ සුරක්ෂිතතාවයට ධර්ම සංගායනා ඉවහල් වූ අයුරු පැහැදිලි කරන්න. සුරක්ෂිතතාවයට කියන්නේ ව්‍යාප්තිය වගේම සංරක්ෂණයට. බුදුදහමේ මේක ධර්මයේ සංගායනා නැත්තම් අද වෙනකොට මේ ධර්මය නැති වෙන්න පුළුවන්. හොඳම එක තමයි මාතලේ අලු විහාරේ පැවැත්වූ ධර්ම සංගායනාවේ ඒ ඔක්කොම ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා. අද වුණත් පොත්පත් බැලීම අපිට ධර්ම ඉගෙන ගන්න තියෙන අන්නේ සංගායන. ඒ නිසා ශාසනයේ ආරක්ෂාවට සුරක්ෂිත බවට මේවා ඉවහල්ුනේ කොහොමද කියන එකට විස්තර කරන්න පුළුවන්. සාමාන්‍ය 7 වෙනි ප්‍රශ්නය කෙටි සටහන් ලියන එක. මේකේ අනිවාර්යෙන් එනවා චරිත කතාවක් එනවාමයි, දහම් කරුණක් එනවා, ඒ වගේම කලා ශිල්පයක් එනවා. දැන් මේ දෙවෙනි වාර විභාගයේ වෙනකොට කලා ශිල්ප පාඩම් වලට තව ඇවිල්ලා නැහැ. ඒ නිසා මම මේකට එකතු කරේ නැහැ. නමුත් අපි 10 පන්තියේ තිබ්බ කලා ශිල්ප කීපයක් එයිද කියලාත් මට සැකයක් තියෙනවා. ඒ මුණත් ඔබ මේ ටිකත් බලා ගන්න, ඒවා ගැනත් අවධානය යොමු කරන්න. අනගාരിക ධර්මපාලතුමා ආරක්ක සම්පදා අර ව්‍යග්ගපජ සූත්‍රයේ දෙන කරුණු 4න් එකක් කෙටියෙන් සටහන් කරන්න තියෙන පුස්තකාරූඪ සංගීතිය. ඊළඟට හේතුඵල වාදය පටිච්චසමුප්පාදය කියන්නේ ඒකට. මෙන්න මේ කරුණු ටික ඔබ ගලපගෙන උත්තරයක් ලිව්වොත් ඔබට හොඳ උත්තරයක් ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම මුලින් කිව්වා වගේ 2026 වසරේ මේ දෙසැම්බර් මාසයේ විභාගයේ ලියන දරුවන්ට සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒවට එකතු වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් තමන්ගේ නම සහ පාසල සඳහන් කරලා මේ මගේ WhatsApp අංගේ තියෙන්නේ. ඒකට ඔබ පණිවිඩයක් යොමු කරලා තියන්න. ඒකට එකතු වෙන්න. මම එවිට ඔබට මේ කරුණු දැනුම් දීමක් සිද්ධ කරනවා. එහෙනම් දැන් අපි පාඩම නතර කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.